තියෙන පට්ට දුකක්. හරි. අදින්න. එතන එක සත්තු ඉන්නවා ගියා වටේ මොකක්ද ඉති. එක කමුද්දයන්ට සද්දත් වුණා. හයි. යෝ. අද අපි ආතල්ලයක් දෙන්න යන්නේ. මේ එකට බස් එක යන්නේ. අම්මා අපි යනවා. මේ අහංගු මට කොනේ සික්ටක් දීපන් හරි. ඊළඟ දෙක. අද අපි වයින් යනවා. අද අපි බීච් එකට වයින් යනවා. අද මම අපි යන්න හදන්නේ. අපි බස් එකේ ඉන්නේ. මේක පට්ට සුපර් ලක්සරි බස් එකක් බොයිස්. අර්ජුන ඉන්න මගේ පැත්තේ. කවිනේ තාරුක ඉන්නවා මේ පැත්තේ. සුපිරි. සීතලක් තියෙන්නේ අම්මට එක්කඩු ගිල්ල තියෙන්නේ අපි එප්පොඩ මෝට සීතල වැඩි මට සීතලක් ඇත්තෙත් නෑ මොකද යකෝ හිතයි මේ බලපන් ඔය කේවලත් එක ගඩාර ලැජ්ජයි මට නෑ උන තිබ්බ ලැබුණ උනරන් දෙන්න ඒවට බීටිය බිව්වම අයියාගේ එමායි උනවා මෝඩ වෙන අමාරුවක් තියෙනවා මෝඩ වෙන අමාරුවක් තියෙනවා සීතල නෙවෙයි මට ෆිෂ් ගන්න එපා ඒකෙන් එකක් මට සුසෙත් බන්න අතරේ පාංගෙඩිය බටර් පට්ට සීතලක් තියෙන්නේ මේ පැත්තේ. අපි දැන් උදේට කෑවා. දැන් අපි යනවා මේ තේකක් බොන්න. තේකක් බීලා ඊට පස්සේ අපි යනවා බිබිල බස් එක ගන්න. බිබිල බස් එක අරගෙන අපි බිබිල බස් අරන් කොහෙන්ද බයි? පීස්සන්දින් බහිලා. ඊසේ බහැලා අපි යනවා අපේ වැඩේ කරගෙන. ඔයාලට වේලාදී view එක. Cheers. shot එකක් දාන්න. අපි පිස්සර යන ගමන් ඉන්නේ. දැන් බස් එකෙන් බැස්සා. පිස්සන්දි ඉන්නේ දැන්. මිස්සර වර්ණේ යන්නද? පිස්සන්දි ඉන්නේ. ආරබයි ඉන්නෝනේ. මොකක්ද ඉස්සේ ගියලට කිලෝමීටර් 5ක් තියෙනවා මෙතනද බෝඩ් එකක් තියෙනවා දාලා අපිට භූමිතල ගන්න බැරි වුණා දැන් මේ ලංකාවට කඩයක් තියෙනවා කියලා කිව්වා අපි යන්න දැන් භූමිතල මොකද මේ උඩට ගිහලා කැම්ප් එක මේ පොඩි ගින වලක් ගන්න ඕන අපිට Bumute apa banyak ya botol udah mulu udah kan udah malah botol terus ini malah terus ini oh motor ada ini yo අපි විශ්සල්ලට යන ගමන් අවුල නැහැ නේ
යාළුවෙක් කෙනෙක්ද ඔගේ ත්‍රීවිලක හැප්පිලා ඌ කතා කරන්නේ හයරයක් බලපන් මේ වෙත මාකටිං බිස්නස් එකක් this is business යමාරිට මගේ බෑග් එක හිතලා හැප්පුණා ස්ට්‍රැටජි එක බම් මිනිස්සුන්ගේ අර කොළඹදී ඉන්න බං හාල් එක හාල් එක අඩු උඹ හොයාගෙන ඉන්නේ එක උඩලන්න ළමයි කුණාට පේනවද? හරි හරි වල් ගහක් කෙල්ලගෙන පට්ට බරයි ඊළඟට මගේ හිත බරයි. උඩට යන්න ඕනේ සැල්ල උඩට ගුහාව අපි දැන් ඉන්නේ පිස්සැල්ලට යන පාරේ පේනවාද මේ පාරෙන් කෙලිම කිලෝමීටරයක් තියෙනවා පල්ලෙහාට යන්න මෙතනින් යන්නේ කෙලිම view point එකට අම්මට සිරි කූඩැල්ලෝ ඉන්නවා මට සිරි වෙන්න අන්තිමේදී ආවා උදව්වට පරිසම ඔළුවද ජිම් බලයකට ගරි හරි 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 අදින්න 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 ඔබ තමයි ආවේ ඔබ තමයි ආවේ හරි ඔළුව ඔළුව හරි පල්ලෙහාටම බලන්නත් එපා හරි ඔය දැන් කැරගිල්ල වගේ බයයි
ඔයාලට පේනවද මේ view එක? ගියා අප්පට උඩු මලාගෙනර කොහෙටද මම කකුල තියන්නේ? දැන් කොහොමද අපි යන්නේ? දැන් මෙහෙන් නෙවෙයි. අපි ගියත් කොහොමද තමයි යන්නේ? ඔව් ඔව්. බෝතලේ නිකමටත් ගලක වැදලා හිටුන්නේ නැහැ. ඔව් අපි ගියත් ඔච්චර තමයි. රයිට් ගයිස් අපි දැන් මෙතනින් ඔබ ෂේප් එකේ උඩට යන්නයි හදන්නේ. රයිට් ඩවුන් කරලා යනවා. ඉතින් මොකක් හරි පාරක් මේ දිගට හදාගන්න තමයි අපි try එක. අම්මා ඒ කුඩල්ලෝ ඉන්නවා. වරේ වරේ වරේ. ඔවිඩ වරේ. ආ වා වා. ඔතේ ළඟයිද මාමා? ළඟයිද? අපි යන්න තැනට ළඟයිද? ඔව්. එන අපි ඒ ටිකත් යන් පරිස්සමට. අම්මට සිරි. අපි ඉන්න පිස්සල් ඇතුලේ ගුහාව ඇතුලේ ඉන්නේ. මාර කට්ටක් මෙතන ඉන්න. මාර කට්ටක් කෑවා ඒ කාපු කට්ටරට. තඩි ජල කඳක් එක්ක ආව ගියද්දි අම්මා අපි කොල්ලෝ ටික ඉන්නවා පරිස්සමෙන් ඔක්කොම ටික පරිස්සමෙන් ආවද මාමට වින්සිත් දෙන්න. දැන් කරන්න හදන්නේ අපි හොඳ පොට් එකක් බලලා අපි කැම්පින් ටෙන්ට් එක ගහලා දවල්ට කන්න ඕනේ. අන්දර දාලා යන්න. ආහා පරිස්සමෙන් යන්න. එළියෙන් පිටයි. හරි ඉතින් දැන් මාමා ආපහු අර පේන පාර දිගේ ආයෙ යන්න ඕනේ. අන්න අතන්ද. මාමා යනවා. අපි පරිස්සමට එක්කන් ආවා. ඉතින් මෙතන ඇත්තටම ටෙන්ට් එකක් ගන්න පුළුවන් සීන් එකක් ඇති කියලා. දැන් ඩාල පස්ස තමයි තේරෙන්නේ මේ ඔක්කොම තියෙන්නේ. නිකන් උල් ගල් තියෙන්නේ මොකුත්. එහෙම ටෙන්ට් එකක් ගහ ගන්න බෑ මේ සර්ෆේස් එක. ගන්න සර්ෆේස් එක තියෙන්නේ එන ස්ටීප් එකක. පොඩ ඇලේට තියෙන්නේ. අපි ගහනවා ගිනි මැලයක්. අය දර ඇති වෙන්න තියෙනවා. ටෙන්ට්ස් දෙකක් ගහන්න ප්ලෑන් කරලා තිබුණා. දැන් එක ටෙන්ට් එකයි ගහන්න වෙන මොකද ඉඩ නැහැ. ඉතින් අපි බැලුවේ shift එකට නිදා ගන්න කියලා. මම තාම හිමත් අයිඩියා එක කිව්වේ නැහැ. ඔය ඇත්තට මම දන්නේ නැහැ තාම මේක. shift එකට නිදා ගන්න යක්. ඒ කියන්නේ මම දිගටම නිදා ගන්න උඹලා ටික මාරු වෙනවා. නෑ ඔබ දිගට ඔය එළිය නිදා ගන්න. අඩ ඔබ දිගටම ආරං මට සනීප නැති. බා
ගන්න බැරි වුණේ ඒකත් ඉඩ ප්‍රශ්නේ හින්දා. වෙන ගහන්න තැනක් නැහැ අතර මේක ඉස්සු. අනිත් ඔක්කොම අර අපේ වතුර පාරක් යන මෙතන ගහන්න බෑ. අර ඈත වැඩි ලෙවල් නෑ. දැනට ෂේප් එකේ පාර පෙන්වන්න ආවේ මාමත් කිව්වා අනිවාර්යෙන් ගිනිමැලේ පත්තු කරගන්න කියලා. මොකද මෙතන එක එක සත්තු ඉන්නා ගුවා වටේම අපිට කොහොමද දිඩි එක ගමුද්දයන්දි සද්දත් ඇහුණා. ඒක නිසා එයාත් කිව්වා අනිවාර්යෙන් ගිනිමැලේ පත්තු කරගන්න කියලා. ඉතින් පත්තු නැති වුණා නම් මල මගුලක් එන්නත් තිබ්බා. අද හවස වෙච්ච මහන්සියර මේක මදිද මන්දනේ? ඕබ ඉතින් guys, දැන් නැගිට්ටේ මම ඔයාලට පෙන්නන්නම් කොහොමද උඩට මෙතන view එක. මෙතන කැම්පින් කරන එක අමාරු වැඩක් නෙමෙයි ලොකුවට. මෙතනට එන එක මාර අමාරුයි. මෙතනට එන්න තියෙන ලේසි පාර වැහිලා තියෙන්නේ. මේ පැත්තෙන් කාටවත් කවුරුත් ඇවිල්ලා නැහැ ගොඩ කාලෙකින්. ඊට පස්සේ පාර හොයා ගන්නත් බැරි වුණා. මම භාගය ත්‍රිවිධ. හරි. ඔබ තේක බීලා ගියපම මචං කොහොමද තේක ගියේ? මං ඇදුවේ. ආයිද. නියමයිනේ. අන්නම සද්දේ. ඈ? අන්න තේ මේකනේ තේ. වැඩ ගන්න මිනිස්සුන්ට දෙන්න ඕනේ තේ හදන්න. ඊයේ තේ එකක් බිව්වා. පුත් නෑ, පිටි නෑ, සීනි නෑ, උණුත් නෑ. වතුරයි. අර අතෙන් ගත්ත වතුර විතරයි. පොඩි අනන්නේ මොකේද මේකද? සම්පූර්ණයෙන්ම අපි අනිත් පැත්තට මේ වැඩේ කරන්නේ. මේ පිලිපින් රොට එකනේ හදන්නේ මේක මේ. පිලිපින් නෙවෙයි ඒක මං හිතන්නේ මේ. මැඩගස්කර් ටයිප් එකක් හැදෙන්නේ. යසෝ හයි. පාරක් දහ බල. යූෂෝ හයි. යයි යයි. යූෂෝ හයි. යයි යයි. යූෂෝ. යයි යයි. ගල්ලයි. ගෝල්ටල්ලේ ගල්ලලා. ඉන්නේ කාලා දීලා ටෙන්ට් එක අපලෝගෙන යන්න තමයි. එම්මත් තමයි. කඩඩියක් තමයි. යාමයි. කොතනද? ඒකද? මේවයි මගේ කුකින් ස්කිල් එක ගැන මම මාරම සතුටුයි. මම දැනගෙන ඉන්නේ මට උයන්න පුළුවන් කියලා. මට උයන්න පුළුවන් ඇත්තට. මම ස්පැනිෂ් නූඩල්ස් තියෙන හදනවා. ඊට අපි රොටි කනවා. guys, අපි මෙතනදී ඔක්කොම අස් කරලා ඉවරයි. දැන් පල්ලයට යන්න දන්නේ. පල්ලයට ගිහලා සෙට් වෙමු. මවුන්ට් එක. පරිස්සමෙන් අනේ අල්ලගෙන ඵලයන් ආවා වගේම. තාසන් වගේ බම්බුනේ.
ලිස්සේ බලාගෙන මෙතන view point එකට ඇවිල්ලා ඉන්නේ. ඒක පට්ටම රිස්කි ගමක්. හිතන්න ගන්න බෑ අපි කොහොම ගියහම